හරි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් කාඩියා YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරි යාළුවනේ අද වීඩියෝ ගෙනාවේ 2026ට WhatsApp එකට ආපු සුපිරිම අප්ඩේට් 4ක් පිළිබඳව. හරි යාළුවනේ ඔයා මේ වීඩියෝ එක ස්කිප් නොකර නරඹන්න. මොකද මේ අප්ඩේට්ස් 4 ඔයා නොදන්න අප්ඩේට් 4ක් වෙන්න පුළුවන්. හරි යාළුවනේ මම කියා දෙන පළවෙනි අප්ඩේට් එක ඔයාගේ මේ WhatsApp storage එක හා සම්බන්ධ අප්ඩේට් එකක්. හරි යාළුවනේ මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ ඔයාට දවස් 30 මේ වගේ විශාල වශයෙන් ඔයාට මීඩියා ෆයිල්ස් එනවනම් හරි යාළුවනේ මේක ඔයාට ප්‍රශ්නයක්ද? හරි යාළුවනේ ඔයාට මේ මැසේජ් ඩිලීට් කරන්න ගියාම වැඩි වෙලාවක් යනවද? ඒ කියන්නේ ඔයාගේ කාලය නාස්ති වෙනවද? හරි යාළුවනේ ඒකට සුපිරිම පිළියමක් ලබා දීලා තිනවා මේ WhatsApp ආයතනය විසින්. හරි යාළුවනේ ඔයාට දැන් මේ විදිහට විශාල වශයෙන් මැසේජ් එන groups ඒ වගේම ඔයාගේ යාළුවන්ගේ WhatsApp chat එකේ තියෙන මේ මැසේජ් ඩිලීට් කරන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තිනවා. හරි යාළුවනේ ඔයාට මේ මැසේජ් ඔක්කොම එකවර ඩිලීට් කරන්න පුළුවන්. ඔයා මේ all message කියන එකට දාලා මේ clear media කියන එක ටච් කරොත් එහෙම ඔයාට සියලු message ඩිලීට් කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය files තෝරලා මේ විදිහට ඩිලීට් කරන්න පුළුවන්. හරි යාළුවනේ මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මේ ස්ටිකර් කියන එකට ක්ලික් එක දාලා මම මේ clear media කියන එක ටච් කරලා පෙන්නන්නම්. හරි යාළුවනේ මගේ මේ ස්ටිකර් එකට ස්පේස් එක MB 7.0 ගානක්. හරි යාළුවනේ ඒ ටික මගේ ඩිලීට් වුණා. හරි යාළුවනේ මම කියලා දෙන දෙවෙනි අප්ඩේට් එක විදිහට WhatsApp එකට ආපු AI අප්ඩේට් එකක් ගැන. හරි යාළුවනේ මේ අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ WhatsApp status වලට. හරි යාළුවනේ දැන් ඔයාට WhatsApp එකෙන්ම ඔයාට අවශ්‍ය ඉමේජ් එකක් AI වලින් ජෙනරේට් කරගන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තිනවා. හරි යාළුවනේ මේක ඇත්තටම Meta AI එකත් එක්ක සම්බන්ධ වුණ වැඩක්. හරි යාළුවනේ ඔයාට දැන් අවශ්‍ය ෆොටෝ එකක් AI වලින් ජෙනරේට් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරි යාළුවනේ ඔයාට මේ විදිහට ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට WhatsApp එකට ලබා දීලා තියෙන ඉමේජ් තියෙනවා. ඒ වගේම ඔයාට පොඩි ෆොන්ට් එකක් දීලා හොඳ AI ඉමේජ් එකක් ජෙනරේට් කරන්න පුළුවන් මේ විදිහට. හරි යාළුවනේ ඒ විතරක් නෙමෙයි ඔයාට මේකට ඇනිමේෂන් දීලා GIF වීඩියෝ එකක් වගේ හදාගන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාට මේ විදිහට පුංචි ෆොන්ට් එකක් දීලා සුපිරි AI ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි යාළුවනේ මේ විදිහට ජෙනරේට් කරගන්න ඉමේජ් ඔයාට WhatsApp status වලට දාන්න පුළුවන්. හරි යාළුවනේ මම දැන් මේ විදිහට ලස්සන ෆොටෝ එකක් මේ ජෙනරේට් කරගත්තා. හරි යාළුවනේ ඔයාට මේ ලබා දෙන ෆොන්ට් එකට ඔයාට ෆොටෝස් 4ක් ලබා දෙනවා. හරි යාළුවනේ ඔයාට හොඳ ෆොටෝ එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ජෙනරේට් කරගන්න ෆොටෝස් වලට ඔයාට ඇනිමේෂන් එකක් ලබා දෙන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඒ වගේ ඇනිමේෂන් එකක් දීලා ඔයාලා ස්ටේටස් දාන්න පුළුවන්. නැත්නම් ෆොටෝ එක විතරක් වුණත් ස්ටේටස් දාන්න පුළුවන්. හරි යාළුවනේ මම දැන් මේ විදිහට මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මේ විදිහට මේක ස්ටේටස් දානවා. හරි යාළුවනේ ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් මේ ස්ටේටස් දාපු එක මේ විදිහට මෙතන සේව් කියන එක දීලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි යාළුවනේ මම කියා දෙන ඊළඟ අප්ඩේට් එකක් ඇත්තම AI අප්ඩේට් එකක්. හරි යාළුවනේ මේකත් අර ඉස්සෙල්ලා වගේම Meta AI එකත් එක්ක සම්බන්ධ අප්ඩේට් එකක්. හරි යාළුවනේ මේක ඇවිල්ලා තියෙන්නේ ඔයාට ඇත්තම ඔයාගේ යාළුවන්ට AI ඉමේජ් මේ විදිහට ෂෙයා කරන්න පුළුවන්. එන්නේ ඔයාට ඕන ඉමේජ් එකක් මේ විදිහට ජෙනරේට් කරගෙන ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට පුංචි ෆොන්ට් එකක් දීලා ඔයාට සුපිරි ඉමේජ් එකක් විදිහට හදාගන්න පුළුවන්. හරි යාළුවනේ මම මේකට මේක create image කියලා ටයිප් කරගෙන මගේ channel එකේ නම දීලා මේ විදිහට post එකක් හදන්න කියලා තමයි මම ඉතින් මෙයාට send කරන්නේ. හරි යාළුවනේ පොඩිලා ගියාට පස්සේ මට මේ විදිහට හොඳ image එකක් generate කරලා එව්වා. හරි යාළුවනේ මට මේකෙත් මේ විදිහට image 4ක් මට ලබා දීලා තිනවා. හරි යාළුවනේ මම මේකෙන් මෙන්න මේ දෙවෙනි එක select කරගන්නවා. හරි යාළුවනේ ඔයාලට පේනවා ඇති සුපිරිම quality එකේ සුපිරිම ෆොටෝස් මෙයා ජෙනරේට් කරලා ලබා දෙනවා. හරි යාළුවනේ අපිට මෙන්න මේ විදිහට ඕනෑම අයෙකුට මෙන්න මේ විදිහට AI ඉමේජ් ජෙනරේට් කරලා මේ විදිහට ෂෙයා කරන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාලට මේවා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි යාළුවනේ වීඩියෝ එක අවසන් වෙනකම්ම නැගී සිටින්න. මොකද මම ඊළඟට කියලා දෙන්න යන්නේ WhatsApp channel වලට ආපු සුපිරිම අප්ඩේට් එක පිළිබඳව. හරි යාළුවනේ මේ තියෙන මගේ ටෙක්නික් කාඩියා WhatsApp channel එක. හරි යාළුවනේ මේකේ මම මේ විදිහට
මගේ YouTube channel එක අප්ඩේට් වගේම මේ විදිහට ගොඩක් දේවල් මේ විදිහට දාලා තිනවා. ඔයාලට මම මේකේ පල්ලෙහින් link එක දාලා තියෙනවා description එකේ. ඔයාලා ඒකට ගිහින් බලන්න. හරි යාළුවනේ, ඔයාලා දන්නවද මේ WhatsApp channel වල message දාන්න පුළුවන් මේ channel එක අයිතිකාරයාට හා admin ට පමණයි. හරි යාළුවනේ, මේ audience එක කියන්නේ followers ලගෙන් අදහස් විමසන්න ඕන නම් ඔයාලට මේ poll හා quiz මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. හරි යාළුවනේ, මේ දෙකම භාවිතා නොකර අපිට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් දැන් වෙනකොට WhatsApp එකෙන් ලබා දීලා තියෙනවා. හරි යාළුවනේ, ඒක තමයි මේ respond කියන option එක. හරි යාළුවනේ, මේකට ඔයාලා කලින් විදිහටම ඔයාලගේ මේ විදිහට channel එකට දාන්න ඕනි message එක type කරගන්න. හරි යාළුවනේ, ඔයාලා මේ විදිහට post එකක් දානවා නම් ඒක මේ විදිහට type කරගන්න. ඊට පස්සේ ඔයාලා අදහස් විමසන්න ඕනේ නම් මේකට අදහස් ඔයාලා පල්ලෙහින් දාන්න කියලා මෙතන මෙන්න මෙතන මේ icon එක ක්ලික් කරලා මෙතනින් මේ question කියන එක select කරගන්න. හරි යාළුවනේ, එතකොට ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ message එක බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ, ඔයාලා මේක send කරගත්තාන් පස්සේ ඔයාලා ඒ දාපු message එක කට්ටියට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒගොල්ලෝ මේ විදිහට respond කියන එක ක්ලික් කරාන් පස්සේ එයාලට එයාලගේ අදහස් මේ විදිහට දක්වන්න පුළුවන්. හරි යාළුවනේ, මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න කියලා. ඉතින් ඔයාලා දන්න අප්ඩේට් පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. හරි යාළුවනේ, වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අනිවාර්යයෙන් වීඩියෝ එක share කරන්න. හරි යාළුවනේ, අද වීඩියෝ එක අවසానයි. ඔබට සුබ දවසක්.